වාස්තු විද්‍යාව කියනකොට අපි ඕනෑම කෙනෙක් ඉඩමක් හෝ ගෙයක් හෝ ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී කිසිවෙකුත් අවධානය යොමු නොකරන පැත්තක් ගැන තමයි මම අද කියන්නේ. මේ අවධානය යොමු නොකිරීම තුලින් බරපතල වැරද්දක් කරගන්න ඔය හැමෝම. දැනෙන්නේ නෑ ඒක. නමුත් ඒක විඳවන්න වෙන ඕගොල්ලන්ට ඕගොල්ලෝ විඳවනවා ඒක. බලන්න. මෙන්න මේක. අපි යම්කිසි ගයක් හදන්න හරි ගොඩනැගිල්ලකට හරි මොහොකට හරි ඉඩමක් මිලදී ගැනීමේදී තියෙන ආකාරයන් 19ක්. ඒ ආකාරය කියන්නේ කන්දක වෙන්න පුළුවන්. කන්දක තියෙන ඉඩමක් වෙන්න පුළුවන් කන්දක. එතකොට සානුවක් වැනි බේසමක් අනිත් පැත්ත හැරුවා වගේ සානුවක් වැනි ඉඩමක් වෙන්න පුළුවන්. එතකොට බෑයුමක ඉඩමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයිලන්ඩ් එකක් වගේ වටින් වෙල්ලයයින් වට වෙච්ච හෝ වෙන යම් දෙයකින් වට වෙච්ච අයිලන්ඩ් එකක් වගේ ඉඩමක් වෙන්න පුළුවන්. දැන් ඔය පුරාණ ජ්‍යොතිර්වේදයට නියම ජ්‍යොතිර්වේදයට අනුකූලව ඔකේ ආකාරයන් 19ක් තියෙනවා. ඔය සිංහාකාර ගජාකාර කියලා ආකාරයන් 19ක් තියෙනවා ඔය භූමියේ පිහිටීම පිළිබඳව. එතකොට ඔය භූමියේ පිහිටීම පිහිටන්නේ කන්දක් වුණත් සානුවක් වුණත් අයිලන්ඩ් එකක් වුණත් ඒ භූමියේ ඒ ඒරියා එකේ භූමි ප්‍රදේශයේ හටගන්න බලය සහ ශක්තියින් මත තමයි කන්දක් වුණත් සානුවක් වුණත් අයිලන්ඩ් එකක් වුණත් බෑවුමක් වුණත් ඒ විදියට ඒ හැඩය ගන්නේ ওই භූමියේ තියෙන ස්වභාවයේ තියෙන ශක්තියින් බලයන්ට අනුකූලව. එතකොට ඔතනදී දැන් වර්තමානයේ ඉඩමක් ගන්නවනම් පුද්ගලෙක් පර්චස් 10ක් ඕ 20ක් 30ක් කීයක් ගත්තත් කොච්චර ගත්තත් බහුතරයක් ගන්න පර්චස් 10ක වගේ ප්‍රමාණයක් අද කාලේ ගන්න පුළුවන් වෙන්නේ ඒ ගාන. ඉඩවල මිල හැටියට. එතකොට කොහොම ගත්තත් ඔබ ගන්න පර්චස් ගානේ ඉඩම නෙමෙයි භූමි ප්‍රමාණය. ඒ ඉඩම ගන්න භූමි ප්‍රමාණයේ හැඩය නෙමෙයි මෙතනදී අපි සලකා බලන්න ඕන. කවුරුවත් මේකට අවධානය යොමු කරන්නේ නැහැ. කිසි කෙනෙක් මේක දන්නේ නැද්ද? මම දන්නේ නැහැ. මම හිතන්නේ ජ්‍යොතිර්වේදය කරන මිනිස්සු දන්නවද නැද්ද දන්නෙත් නැහැ. ඔය ඔබ ගන්න පර්චස් 10 කිව්වා අපි උදාහරණයක් වශයෙන්. ඒ පර්චස් 10 භූමි බිම් කැබැල්ල ඒ කොටස පිහිටලා තියෙන සමස්ත භූමියයි අපි මේ විදිහට ආකාරයෙන් අපි මේ මොන ආකාරයේ භූමියකද තියෙන්නේ කියන එක අපි නිර්ණය කරන්නේ යන්නේ සමස්ත භූමි ප්‍රමාණය. නැතුව අර ගන්න කෑල්ල විතරක් හරියට ස්ලොප් කරලා තනිතලාවක් කරලා හදලා තිබුණට ඒක නෙමෙයි අතන බලන්න ඕනේ. බලන්න ඕනේ ඔබ ගන්න භූමි කොටස බිම් කොටස කුමන ආකාරයේ භූමි ප්‍රදේශයකට අයත් එකක්ද කියලා. එතකොට ඔකේ කියනවා සිංහාකාර ගජාකාර කියනවා සිංහාකාර කියලා ගත්තාම විනාශයට යනවා. ඒක নানা ආකාර කතා තියෙනවා. එතකොට ගජාකාර කිව්වම හරි හොඳයි. ඒ මොන ආකාරයේ වුණත් අයිලන්ඩ් එකක් වගේ එකක් වුණත් ඔබ ගන්න භූමි කොටස තියෙන සමස්ත භූමියේ පිහිටීම මත තමයි තමන් ගන්න පර්චස් 10ේදී ඒ ගේ හදන ගේ හෝ ගොඩනැගිල්ලේ වර්ගය හදා ගන්න ඕනේ. එතකොට අර සිංහාකාර කියන භූමි ප්‍රදේශයේ ඒ ආකාරයේ භූමියක් නම් ඒක විනාශ මුඛයට යන්නේ නැති වෙන්න අපිට වැඩේ කරගන්න පුළුවන්. ඒක තමයි. ඒ අර පෙරණි දේවල් වලින් පිටපැනලා වැඩ කරන්න ඕන. ওই දේවල් කරගන්නේ නැහැ. ওই මුලින්ම වරද්ද ගන්න තැන තමයි භූමියක් ඉඩම ගයක් ගන්න ගියත් ගේ පිහිටලා තියෙන්නේ මොන වගේ භූමියකද හදලා තියෙන ගේ වර්ගය මොකක්ද කියන එක හරි හැටි හරි ජ්‍යොතිර්වේදියෙක් ලව් බලා ගන්න ඕන වාස්තු විද්‍යානුකූලව හරියට ඒ දේ හදලා දිනන. එහෙම නැතුව කොච්චර ලස්සන තිබුණත් ගත්තත් මේකෙන් වෙන්නේ මේ සබාධමයේ අපිට ඉන්න තියෙන මේ මම කිව්වා කලින් වීඩියෝ එකකින් මම කිව්වා වාස්තු විද්‍යාව කියන්නේ අපි ඔය තියෙන ශක්තියින් අපි හසුරවා ගන්න ඕනේ. ඒ ශක්තියින් මත තමයි අපේ ජීවිතය රඳා පවතින්නේ. ඉතින් ඒවා එවැනි ශක්තියින් හරියට Tamanට ලැබිය යුතු ශක්තියින් ලැබෙන්නේ නැත්නම් මානසික රෝග මනස අවුල් වෙන දේවල් එතකොට එවැනි
ගෙවල් දොරවල් වල උපදින දරුවන් විකෘති මානසිකත්වයෙන් උපදිනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න নানা ප්‍රකාර ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ මේ මුල් තැනම වරද්දගත්තම අනිවාර්යෙන් එතනින් එහා මොනවා කරත් ඇති වැඩක් නැහැ. ඒ නිසා හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. ගන්න භූමිය ඉඩම පිහිට අදින සමස්ත භූමි ප්‍රදේශ මොන ආකාරයේද කියලා. ඒ ආකාරය මොන ආකාරය වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ ආකාරයට සරිලන විදියට වර්ගය හදාගෙන ගේ හෝ ගොඩනැගිල්ල ඉදි කරන්න ඕන. ඒ ඉදි කරන්නක හරි ජ්‍යොතිර්වේදියෙක් ලව්වා ජ්‍යොතිර්වේදයට අනුකූල වූ වාස්තු වේදයට අනුකූලව ඒ වර්ග කිරීම කරගන්න ඕන. ගේ හදන එක නැතුව ඉඩමක් කොහෙන් හරි අරගෙන හැමෝම කරන දේ මේක. කවුරුන් නොදකින පැත්තක් මේ. ඉඩමක් ගන්නවා. අරගෙන ඉවරලා කොට හරි දීලා ප්ලෑන් එකක් අඳිනවා. ඇඳලා ඉතින් බාසුන් හැලා දාලා ගියක් හදනවා. ඕකනේ කරන්නේ. නමුත් වැරදි එකකින් ලොකු පරිහානියක් කරගන්නවා ජීවිතේට. ජීවිතේට විතරක් නෙමෙයි. ඒ ජීවිතේ නෙමෙයි. ගෙදර උපදින දරුවෝ හැදෙන වැඩෙන දරුවන් සතාසි උපාවන්ට පවා ඒක බලපාන. ඒ ශක්තියින් අපි හරියට හසුරුවා ගන්න විදියට ගේ වර්ග කිරීම, ගේ නිර්මාණය කරන්න ඕනේ. ඒක ඉතින් හරි ජ්‍යොතිර්වේදී කියලා ඒක කරගන්න ඕන. ඕනම වෙලාවක මම සැදී පැහැදී ඉන්න ඕන කෙනෙකුට අපි කිසිදු මුදලක් අය කරන්නේ මම කලින් මේ කිව්වා. ඕන දෙයක් දුරකථන හැරා ඕන උපදෙසක් ලබා දෙන්න මම ඕන වෙලාවක සූදානම්. මේ කියන්නේ Tamanට අවබෝධයක්, දල අවබෝධයක් ගන්න තමන්ගේ යක් ගන්න යනවනම් බලන්න. ඔක අපි කාටවත් වාසියක් වෙන දෙයක් නෙවෙයි. මට වාසියක් විශේෂයෙන් වෙන්නේ නැහැ. ගියක් ගන්නවා නම් ගේ බලන්න භූමිය කොහොමද පිහිටලා තියෙන්නේ? ඒ භූමියට අදාළව මොකද්ද භූමිය කන්දකද බෑවුමකද? එහෙම නැත්නම් සානුවක්ද මේක අයිලන්ඩ් එකක භූමි කොටසක හදපු ගියක්ද? ඉඩම ගන්න ගියත් ඒ වගේ. ඒ අරගෙන ඒ අදාළ භූමියට ඒ කියන්නේ භූමිය ආකාරයට සරිලන වර්ග කිරීමක් දුය කරලා තියෙන්නේ. එතකොට උතන්දි පස ඉඩමක් කරන් ගියක් හදනවනම් පස අනිවාර්යෙන් බලපාන. එතකොට ওই පසේ වර්ණය මත සෑහෙන දේවල් තියෙනවා කියන්නේ. ඕවා මිනිස්සු බලන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඕවා ගිලිහිලා ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඔයවා ගිලිහිලා ගිහිල්ලා ওই පාරම්පරික දේවල් අපේ ජීවිතේට අපි කියන්නේ නැහැ අතීතයට යන්න ගල්ලුගියට යන්න කියලා කියන්නේ මේ කාලේදී මේ ජෙනරේෂන් එකේ අපි යන්න ඕනේ. දියුණු වෙන්න ඕනේ. නමුත් අර පාරම්පරික අපි අනුගත විය යුතු දැන් වලට අනුගත විය යුතුමයි. ඒ පසට අනුකූලව අපි කොච්චර යටට ෆවුන්ඩේෂන් එක දානවා කොහොම වර්ගයක්ද අපි මේක ගන්න ඕනේ කියන එක තීරණය කරන්න ඕන. පස අනුව දැන් පසේ පාට තියෙනවා දුඹුරු පාට, තැඹිලි පාට, කළු පාට. එතකොට තැඹිලි පාට පස් වල මොකද්ද? ආපෝ ගතිය වැඩි. තෙත් ගතිය වැඩි. ඉතින් අන්න ඒ වගේ ඉතින් ඒ අදාළ විදියට ඒ භූමියට අදාළ විදියට තමයි අපි නිවසේ වර්ග කිරීම කරගන්න ඕනේ. ඔක කරගන්නේ නැහැ බහුතරයක් මගහරින තැනක් ඕක. ඔය එහෙම ගත්තට පස්සේ Tamanට එන්න ඕන මම කියලා කලින් වීඩියෝ එකේ කිව්වා මම ලින්ක් එකක් තෝරනම් මේක දාන්න. ඔය ආහාර ගැනීමෙන් විටමින් වර්ග ගැනීමෙන් අපේ ශරීරය වර්ධනය වෙන්නේ 100%ක් වෙන්නේ නැහැ. ඔය සබාධමේ විශ්වයේ තියෙන ශක්තියින් අපි නිසිලස හසුරුවා ගන්න ඕන. අපි වැඩෙන්නේ, අපි හිතන්නේ, අපි කරන්නේ, අපි හුස්ම ගන්න ඔය ඔක්කොම මම කලින් වීඩියෝ එකේ කිව්වා මම ලින්ක් එක දාලා තියන්නම්. බලන්න. ඒ ශක්තියින් අපිට හරියට අපි හසුරුවා ගන්න ඕන. ඔය හසුරුවා ගන්න තැන මුලින්ම වරද්ද ගන්න තැන තමයි ඔන්න ඔතන. ඔතන වරද්ද ගත්තට පස්සේ එතනින් එහා කරන කිසි දෙයක් වැඩක් නැහැ. ඒ ගන්න භූමිය මොන ආකාරයේද ඒ ආකාරයට හරියන වර්ගය කුමක්ද? හරි හැටි වලයි නිවසක් ඉදි කරගන්න නැත්නම් ඔක කොච්චර වියදම් කරලා කොච්චර ලස්සනට මොන විදියට ඉදම හැදුවත් ඔය ගෘහය ඇතුලේ හෝ ඔය ගොඩනැගිල්ල ඇතුලේ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ප්‍රශ්න ඇති වෙනවා. මොකද මිනිස්සුන්ට එන්න ඕන ශක්තියින් එන්න ඕන. අපි හිතන අපේ ශක්තියින් එන්න ඕනේ. අපි යම් කිසි දෙයක් දිහා බලන්න අපිට ශක්තියින් එන්න ඕන. ඒ එන ශක්තියින් අපි හරියට හසුරවා ගන්න ඕනේ. හරියට සුබ විදියට ගුණදායක විදියට අපිට ශක්තියින් නොලැබෙනවා නම් අපේ මනස විකෘති. අපි කොහොමද විකෘති? අපි මනස විකෘති වුණාම කොහොමද ප්‍රශ්න හට ගන්න ඕනේ? ඉතින් ඒ ශක්තියින් එන්නේ කොහෙන්ද? සබාධමෙන්, විශ්වයෙන්. අපි ඒක හරියට හසුරුවා ගන්න ඕන. මුල්ම තැන තමයි වරද්දන ඔන්න ඔතන. මොනවා හරි දැන් මම ওই කියපු විදියට හරියට බලලා ගියක් හදපු කවුරු හරි ඉන්නවනම් දාන්න බලන්න කමෙන්ට් එකක් මේකේ. දාන්න එක්ක මගේ නම්බර් එක කියලා ඇති. දුරකථන මුතු වදින ප්‍රශ්නයක් කාට හරි තියෙනවා නම් ඉඩමක් ගන්න කවුරු හරි ඉන්නවනම් අපි කිසිදු මුදලක් අය කරන්නේ නැහැ මේකට.
ඕන වෙලාවක උපදෙස් දෙන්න ලෑස්ති මාව විශ්වාස නම් ඕන වෙලාවක ලෑස්ති. එහෙම කැමති කෙනෙකුට කැමති නම් එහෙම නැත්තම් අවබෝධයක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේකේ අවබෝධයක් ගන්න ඔය පළවෙනි තැන වරද්ද ගන්න තැන තමයි ඉඩම තෝරා ගැනීමේදී ඔය දෙයට අවධානය යොමු කරන්නේ නැහැ. බහුතරයක් අවධානය යොමු කරන්නේ නැහැ. නිකන් අපරාධයකට ඉඩම් ගන්න හැම තැනම නෑ. ඒක අපි දන්නවා. අපි පිළිගන්න ඕනේ. ඉඩම් වල මිලත් එක්ක. නමුත් ඒ ගන්න ඉඩමට සරිලන විදියට ගේ හදාගෙන යහපත් ජීවිතයක් ගත කරන්නේ කොහේ වැඩක්. ඒක අපිට වාසිදායක දෙයක් නෙවෙයි. එහෙම අවබෝධයක් ගන්න අවශ්‍ය කට්ටියට තවත් තියෙන ඉදිරියට විස්තර කියන්න මම ඒවත් අරගෙන එන්න ඊළඟ වීඩියෝ එකේදී හමුවෙමු. මේ ගොඩක් දෙනෙක් අවධානය යොමු නොකරන කිසි කෙනෙක් ඇස නොගැටෙන ලොකුම පළවෙනි තැන තමයි වැරද්ද කරගන්න වාස්තු විද්‍යානුකූලව ඔන්න ඔතන. ඔක නිවැරදි කරගන්න. අවශ්‍ය දෙයක් තියෙන ඕන වෙලාවක මගෙන් අහන්න. මගේ නම්බරේ 077 ඕන වෙලාවක කතා කරන්න ඕන දෙයක් උපදේශයක් මා විශ්වාස නම් බලන්න මගේ උත් අහලා බලන්න මං කියන දේ විශ්වාස කරන්න එපා. අහලා බලන්න. ප්‍රශ්නයක් තියෙන කතා කරමු අපි ඕන වෙලාවක. හරි. එහෙනම් ඔබට දැනුම ගන්න මම මේක කරගෙන යන්නේ වෙන කිසිම වෑයමක් මගේ මෙතන නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අවබෝධයක් ලබා ගන්න ඕන වෙලාවකම උදව් කරන්න ලෑස්ති. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. තවත් ඔය වගේ අවධානය යොමු කරන පොඩි තැන් කියලා හිතාගෙන ඉන්නව නමුත් ලොකුවට වරද්ද ගන්න තැන් ඔය ජීවිතේ. කතා කරමු අපි ඊළඟ වීඩියෝ. හමු වෙමු ඊළඟ වීඩියෝ එකේදී එහෙනම් එතෙක් ඔබට ජය.